අද මගේ වීඩියෝ එකේ මම බලාපොරොත්තු වෙන්නේ දරුවෙක්ගේ කතන ප්‍රමාදය ස්පීච් ඩිලේ වෙන්න හේතු වෙන දෙමාපියෝ විසින් කරන වැරදි 6ක්. අපි අතින් වෙන වැරදි මිස්ටේක්ස් 6ක් ගැන කතා කරන්න. අපි නොදැනුවත්ව අපි අතින් වෙන වැරදි. මේ දේවල් නිසා දරුවෙක්ගේ කතාව ප්‍රමාද වෙන්න පුළුවන්. ස්පීච් එක ඩිලේ වෙන්න පුළුවන්. පළවෙනි එක තමයි දරුවෙක් ශබ්දවලට රෙස්පොන්ඩ් කරන්නේ නැත්නම් ප්‍රතිචාර දක්වන්නේ නැත්නම් අපි ඒ ගැන ඉග්නෝර් කරලා ඉන්න එක. එතකොට අපි හිතමු දරුවෙක්ට ඔබ කතා කරනවා අම්මා කතා කරනවා. එතකොට ඇහෙන්නේ නැහැ වගේ ඉන්නවා. ලොකු ශබ්දයක් ඇහෙනවා. සමහර ඒගොල්ලෝගේ වෙලාවදී දරුවෙක් ගැස්සිලා බලනවා ඒ පැත්ත බලනවා නැත්නම් ඒ කොහෙන්ද ශබ්ද එන්නේ කියලා බලනවා ඒ පැත්තකට යනවා මේ වගේ කිසිම රෙස්පොන්ඩ් එකක් නැත්නම් ශබ්දවලට දරුවා යාගේ දේ විතරක් කරගෙන ඉන්නවා නම් අනිවාර්යයෙන්ම අපි හියරින් ටෙස්ට් එකක් කරලා බලන්න ඕනේ දරුවට තියෙනවද කියලා හියරින් ලාස් එක. මොකද අපිට කතා කරන්න අපිට වචන ඇහෙන්න ඕනේ. අපි වචන ඉගෙන ගන්න ඕනේ. දරුවෙක්ට වචන ඇහෙන්නේ නැත්නම් දරුවෙක් කතා කරන්නේ කොහොමද? ඒක නිසා අනිවාර්යයෙන්ම අපි හියරින් ටෙස්ට් එකක් කරලා බලන්න ඕනේ. දරුවෙක් මේ වගේ ශබ්දවලට කතාවට රෙස්පොන්ඩ් නොකර ඉන්නවා නම්. ඊළඟ එක තමයි too much screen time එක. දරුවෙක් කතා කරන්න පටන් ගන්න වයස දරුවෙක්ගේ කතා අලුතෙන් වචන ඉගෙන ගන්නවා කාලවලදී මුල් අවධියේදී ගොඩාක් ස්ක්‍රීන් ටයිම් එක වැඩි වුණාම දරුවෙක්ගේ අනිවාර්යයෙන්ම ස්පීච් ඩිලේ එකක් වීම හැකියාව තියෙනවා. මොකද දරුවා හැමතිස්සෙම ඒක පැසිව්ලි වොචින් එක දිහා බලාගෙන ඉන්නවා විතරයි. ඉතින් එතකොට ගොඩාක් ටයිම් එක එකට යනවා. ඒක දරුවාගේ මොළේටත් අහිතකර විදිහට බලපානවා. ඒ වගේම කතන ප්‍රමාදයටත් ඒක හේතු වෙනවා. අපිට පුළුවන් නම් ඇත්තටම අපි ස්ක්‍රීන් ටයිම් එක අඩු කරන්න ඕනේ. ඒත් එක්කම බලන වෙලාවෙදී උනත් අපිට පුළුවන් නම් දරුවෙක්ට එක්ක ඒ කියන්නේ අපි දරුවට ලං වෙලා ඒ කියන්නේ අපි කතා කරනවා. අපි හිතමුකෝ අපි කියනවා ටීවී එකේ පේන දේ ගැන අපි විස්තර කරනවා. අපි කියනවා ළමෙක් ඉන්නවා. එයා බෝල ගහනවා. ලස්සන බටර්ෆ්ලයි කෙනෙක් ඉන්නවා. මේ වගේ අපි මේ ගැන කතා කරන එක මේක ඇක්ටිව් ලර්න් එකක්. ස්ක්‍රීන් ටයිම් කියන එක අනිවාර්යයෙන්ම පාලනයකට යටත්ව තියෙන්න ඕනේ. ඒ වගේම ඒ ටයිම් එක බලන ටයිම් එක උනත් දරුවා අපිට ප්‍රයෝජනවත් විදිහට දරුවෙක්ට ලැබෙන්න සලස්වන්න පුළුවන් මේ විදිහට. අනිත් එක දරුවා හුදකලාවේ තනියම සිටීම, තනියම සෙල්ලම් කිරීම. එයාත් එක්ක ඉන්ටරැක්ට් කරන්න, එයාත් එක්ක සෙල්ලම් කරන්න එකතු වෙලා කවුරුත් නැහැ. එතකොට අම්මලා තාත්තලා ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් ඒගොල්ලන් කතාවල ඉන්නවා. දරුවා වෙනුවෙන් ටයිම් එකක් දෙන්නේ නැහැ. ඒ දරුවා තනියම සෙල්ලම් කරන්නේ. එයා තනියම බිල්ඩින් බ්ලොක්ස් හදනවා වෙන්න පුළුවන්, වෙනස් සෙල්ලම් කරනවා වෙන්න පුළුවන්. හැබැයි එයාට කමියුනිකේට් කරන්න කවුරුත් නැහැ එතන. කතා කරන්න එයා කරන දේ මොනවද කියන්න, එයාත් එක්ක ඉන්ටරැක්ට් වෙන්න කවුරුත් නැහැ. අපි මොකද බබා කියනවා බේබේ කියලා. එතකොට එයා කියන් try කරන්නේ බෑ. එයාට බෑ ඕනේ. එතකොට අම්මා එතන ඉන්නෝනේ encourage කරන්න බෑ ඕනේද? එතකොට යාට බෑව දෙන්න. එතකොට මේ වගේ දේවල් වලින් දරුවේ වචන ඉගෙන ගන්නවා. එයා සෙල්ලම් කරන දේවල් එක්ක අපි දරුවෙක් එක්ක හැමතිස්සෙම ඉන්ටරැක්ට් වෙන්න ඕනේ. අනිත් එක තමයි අපි දරුවාගේ ගෙස්චර්ස් වලට දරුවා සමහර විටක පොයින්ට් කරන්න පුළුවන් නැත්නම් ඒ දිහා බලන්න පුළුවන් ඒක දිහා බලන්න පුළුවන්. ඒතර මේ වගේ ගෙස්චර්ස් වලට ඉක්මනටම රෙස්පොන්ඩ් කරනවා. දරුවට කතා කරන්න අවස්ථාවක් දෙන්නේ නැහැ. දරුවෙක් අපි හිතමුකෝ එයා බිස්කට් එක දිහා බැලුවා කියලා නැත්නම් පොයින්ට් කරා. එතකොට එයා කියන්නේ try කරන්න කලින් අම්මා ඉක්මනට ගිහලා බිස්කට් එක අතට දෙනවා. එතකොට යාට අවශ්‍ය දේ හම්බුනාට පස්සේ එයා ආයේ ඒක කියන්න try කරන්නේ නැහැ. එතකොට යාට වතුර ඕන නම් එයා ඒ දිහා බලනවා නැත්නම් අඬනවා. මට තේරෙනවා වතුර තමයි ඕනේ කියලා. ඉතින් එතකොට අපි අඬන දරුවෙක් ඇඬුවා ගමන් ඒ අවශ්‍ය දේ ළඟට දෙනවා. ඉතින් එතකොට දරුවෙක්ට අවස්ථාවක් එන්නේ නැහැ ඒ වචන කියන්න. එහෙනම් දෙමව්පිය වශයෙන් අපි මොකක්ද කරන්න ඕනේ?
අපිට පුළුවන් දරුවෙක් යමක් ගෙස්චර් එකකින් අපි පොයින්ට් කරලා හරි ඒ දිහා බැලුවම හරි අපි පොඩි වෙලාවක් අපි නතර වෙලා දරුවෙක්ට අපින් එක සැරේ අවශ්‍ය දේ දෙන්නේ නැතුව අපිට අහන්න පුළුවන්. එයා දරුවා පොයින්ට් කරන බිස්කට් නම් බිස්කට් වචන කියන්නේ බිස්කට් ඕනේද? මේ වගේ වචන කියන්න දරුවට try කරන්න අවස්ථාවක් දෙන්න. අනිත් එක තමයි parallel talk, self talk. මේ දෙක අඩුයි. ඒ කියන්නේ parallel talk කියන්නේ මොකද? ඒ කියන්නේ අපි දරුවා කරන දේ අපි විස්තර කරනවා. අපි හිතමුකෝ දරුවා බෝලේ ගහනවා, බෝල සෙල්ලම් කරනවා. ඒතර අම්මා කියනවා බෝලේ දැම්මා. බෝලේ ඇල්ලුවා. මේ වගේ දරුවා කරන දේ අපි විස්තර කරනවා. නැත්තම් බබා වැටුණා. බබාට බඩගිනි. එතකොට මේ වගේ දේවල් අපි දරුවා කරන දේ අපි කියන එක අපි parallel talk කියලා කියනවා. ඒ වගේම තමයි self talk. self talk කියන්නේ තමන් කරන දේ තමන් විස්තර කරනවා. අපි හිතමුකෝ අම්මා කුස්සිය උයනවා. දරුවා එතනට වෙලා අම්මා කරන දේ බලාගෙන ඉන්නවා. එතකොට අම්මට පුළුවන් තමන් කරන දේ කියන්න. අම්මා පොටැටෝ කපනවා, අම්මා උයනවා, අම්මා තේ හදනවා. මේ වගේ තමන් කරන දේ විස්තර කරන එක අපි self talk කියලා කියනවා. ඉතින් අනිවාර්යයෙන්ම මේ දෙකක් තියෙන්න ඕනේ. මේ දෙකත් අනිවාර්යයෙන්ම කරන්න දරුවෙක්ගේ කතාව improve කරන්න. ඉතින් අම්මලා තාත්තලා කාර්යබහුලයි. ඉතින් අපි හරියම තරඟකාරී ජීවිත රටාවක ඉන්නේ. නමුත් අපි අනිවාර්යෙන් හිතන්න ඕනේ අපි මොන වගේ කාර්යබහුල ජීවිතයක හිටියත් අනිවාර්යයෙන්ම දරුවෝ වෙනුවෙන් කාලය වෙන් කරගන්න.